මේ තියෙන්නේ ගොඩක්ම මිල අඩුවටම ගන්න පුළුවන් වෙන watch strap 7ක් එක්ක එන මෙන්න මේ S100 කියන Apple Pro Watch combo pack එක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේකත් එක්ක හම්බ වෙන ස්ට්‍රැප් 7 මොන වගේද, ඒ වගේ ක්වොලිටි එක මොන වගේද සහ මේ watch එක ගැන හැම දෙයක් වගේ මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ වීඩියෝ එක යන්න කලින් Techrasur channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි දැන් මුලින්ම මේක වටේ මොනවද බලාගන්න පුළුවන් වෙන්නේ කියලා බලමු. ඉතින් අපිට මුලින්ම වෙන්න මේ විදියට orange color එකකින් ගොඩක් ලොකු box එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මෙතනදී smart watch ultra 2 කියලා තියෙනවා සහ පහළ S100 49mm කියලා සඳහන් වෙනවා. දැන් අපි මේ box එක unbox කරගෙන ඉමු. ඉතින් box එක unbox කරාට පස්සේ අපිට මුලින්ම මේ watch එක charge කරන charger එක wireless charger එකක් මේ විදියට තියෙනවා. ඊළඟට මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ budget smart watch එකක දැකලා නැති මේ smart watch එක protect කරගන්න back cover එකකුත් මේ විදියට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේක සම්පූර්ණව සිලිකන් back cover එකක්. ඉතින් අපි ඉස්සරහට මේකත් watch එකට දාලා බලමු මොන විදියටද බලාගන්න පුළුවන් වෙන්නේ කියලා. ඊළඟට මේ watch එක අපිට වෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා. ඔන්න අන්තිමට මේ watch එකත් එක්ක හම්බ වෙලා තියෙන watch එකට දාන්න පුළුවන් strap 7 මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මුලින්ම මේ strap 7 මොන වගේද, මේ වගේ quality එක design එක වගේ දේවල් මොන වගේද කියලා බලමු. ඉතින් අපිට මුලින්ම වෙන්න මේ විදිහට material නිර්මාණය කරලා තියෙන ගොඩක්ම ප්‍රීමියම් quality එකකින් ස්ට්‍රැප් එකක් තියෙනවා. ඉතින් මේකට ගොඩක් හොඳ මට්ටමේ weight එකකුත් තියෙනවා සහ watch එකට දැම්මට පස්සේ ගොඩක්ම ප්‍රීමියම් look එකක් මේ watch එකට එනවා. ඊළඟට අපිට මෙන්න මේ විදිහේ rubber strap 3ක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී black color එකකින් strap 3ක් සහ orange color එකකින් strap එකකුත් තියෙනවා. ඉතින් මේ strap 3 මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ strap එකින් එකට තියෙන design වෙනත් එකම පාට වුණාට ඉතින් මේ strap 4 ගොඩක් හොඳ මට්ටමේ quality එකක් තියෙනවා. cheap ගතියක් බඩ feel උනේ නැහැ. ඊළඟට අපිට තවත් strap දෙකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ strap දෙක තමයි මගේ favorite strap දෙක මෙන්න මේ strap 7 අතරින්ම. මොකද මේ දෙකම රෙදි වලින් වගේ ඇදෙන material එකකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේක අතට බැඳගෙන ඉඳිද්දී ගොඩක්ම අතට පහසුයි. ගොඩක් වෙලා watch එක අතේ බැඳගෙන ඉන්න පුළුවන් සහ අතේ watch එක බැඳගෙන ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ මෙන්න මේ strap දෙක පාවිච්චි කරද්දී. ඊළඟට අපිට මේ watch එකත් එක්ක හම්බ වෙන back cover එක watch එකට දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ back cover එක දාලා තියෙද්දී basically කිව්වොත් මේ watch එක කැතයි මේ back cover එක දාලා තියෙද්දි. මොකද watch එක තවත් ලොකු වෙනවා මේ back cover එක දාලා තියෙද්දි. ඉතින් ඔයාලට මේක කැමති නම් use කරන්න පුළුවන්. ඉතින් ඕක ටික තමයි ඇත්තටම අපිට මේ strap ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි දැන් මේ watch එක ගැන කතා කරමු. මේ watch එකේ තියෙන build quality එක සහ මේ watch එකෙන් අපිට විශේෂයෙන් මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් watch එකේ build quality එක ගත්තොත් ගොඩක්ම හොඳ මට්ටමේ build quality එකක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ strap එක දාලා තියෙද්දි ගොඩක්ම ප්‍රීමියම් ලුක් එකක් සහ ගොඩක් හොඳ මට්ටමේ weight එකකුත් මේ watch එකට එනවා. කොහොමද watch එකේ දකුණු පැත්තේ ගත්තොත් මෙන්න මේ විදිහට scroll කරන button එක තියෙනවා. ඊටත් පහළින් microphone එක සහ main power button එකක් තියෙනවා. watch එකේ අනිත් පැත්තේ speaker එක සහ action button එකකුත් තියෙනවා. ඉතින් මේක ගැන අපි තව ටිකකින් කතා කරමු. watch එකේ පිටිපස්සේ මෙන්න මේ විදිහේ heart rate sensors ටික සහ මෙන්න මෙතනම මේ watch එක wirelessly charge කරන කොටසක් තියෙනවා. ඊළඟට අපි watch එක on කරාට පස්සේ watch එක අපි උඩින් නම් පාට swipe කරාට පස්සේ මේකේ තියෙන notification panel එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී basically වගේ phone එකට ඇවිල්ලා තියෙන notifications ඒ watch එකකින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේක කරගන්න පුළුවන් වෙනවා Google Play Store එකකින් Fit Pro කියන මේ watch එකට ඇවිල්ලා තියෙන app එක download කරලා ෆෝන් එකේ තියෙන notifications මේකට එන්න හදාගන්න පුළුවන්. ඊළඟට වමේ ඉඳන් දකුණට swipe කරාට පස්සේ මේකේ තියෙන side panel එකක් වගේ එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී week එකේ තියෙන හැම එකක්ම සහ ඊට පහළින් weather එක සහ sport details සහ music control කරන panel එකක් සහ පහළම අපි recently use කරපු apps තුනකුත් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ watch එකේ තියෙන watch faces අතර මාරු වෙන්න පුළුවන් වෙනවා. මේ scroll කරන button එක scroll කරලා ඉතින් මෙන්න මෙතනදී watch faces 5-6ක් වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතනදී animated watch faces කීපයකුත් default ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට තවත් watch faces මේකට add කරගන්න ඕන නම් මම අර කලින් කිව්ව Fit Pro app එකෙන් ඔයාගේ phone එක හරහා මේකට
තවත් වොච් ෆේසස් ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඕනවතුවට එක පාරකට එක වොච් ෆේස් එකයි ඇඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දකුණින් වමට ස්ලයිප් කරාට පස්සේ මියසික් කන්ට්‍රෝල් කරන්න පුළුවන් පැනල් එකක් මෙතනක් තියෙනවා. තව ස්ලයිප් කරාට පස්සේ ස්පෝර්ට් ඉන්ෆර්මේෂන්ස් සහ ආයි ස්ලයිප් කරාට පස්සේ heart rate sense එක මෙන්න මෙතනදී බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ heart rate sense එකට ආවට පස්සේ මේ වොච් එකේ පිටපස්සේ තියෙන ලයිට් එකත් පත්තු වෙනවා. ඉතින් මෙතන ලයිට් පත්තු වුණාට මේ heart rate sense එක 100%ක්ම accurate නැහැ. ඉතින් ඒක නිසා මම recommend කරන්නේ නැහැ මේ watch එක medical device එකක් විදිහට use කරන්න කියලා. මොකද මෙන්න මේ price එකේ තියෙන smart watch වල නිකන් light එකක් විතරයි පත්තු වෙන්නේ. කොහොමද තවත් පාරක් swipe කරලා පස්සේ dial pad එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ watch එක phone එකට connect කරලා නම් තියෙන්නේ මේ watch එක හරහාම ඔයාලට අවශ්‍ය නම් එක dial කරලා calls ගන්න පුළුවන්. මොකද මේ watch එකේ microphone එකක් සහ speaker එකක් තියෙන නිසා. ඊළඟට පහළින් දැන් උඩ swipe කරාට පස්සේ airplane mode එක තියෙනවා. ඉතින් මේ airplane mode එකේ වෙන්නේ මේ watch එකේ තියෙන bluetooth off වෙන එක. ඊළඟට මෙන්න මේ විදිහට home screen එකේ තියෙන styles අතරමාරු වෙන්න පුළුවන් එකකුත් තියෙනවා. වගේ මෙතනදී මියසික් කන්ට්‍රෝල් කරන්න ෆ්ලෑෂ් ලයිට් එක සහ බ්ලූටූත් කෝල් ඔන් ඔෆ් කරගන්න පුළුවන් එකකුත් සහ ස්ටොප් වොච් එකටත් මෙතනදී විශේෂයෙන් යන්න පුළුවන්. ඊළඟට ස්ක්‍රෝල් කරන බටන් එක සැරයක් ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට හෝම් ස්ක්‍රීන් එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී හෝම් ස්ක්‍රීන් එක අපිට ඇප්ස් ගොඩක් තියෙනවා වගේ බලගන්න පුළුවන් වෙනවා. එතනදී ගොඩක් ඇප්ස් තියෙන ස්පෝර්ට් මෝඩ් වලට අදාළව සහ heart rate sensors වගේ දේවල්. ඉතින් අන්න ඒ දේවල් ගැන මම විශේෂයෙන් කතා කරන්නේ නැහැ. මොකද ඒ වගේ ගැන ඉන්ෆෝමේෂන් accurate නැති නිසා. කොහොමද මෙතනදී මට විශේෂයෙන් බලන්න පුළුවන් apps තමයි මෙතන Facebook, WhatsApp සහ Twitter වගේ social media කිහිපයක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී මෙන්න මේ apps වලට notifications වෙන වෙනම වට වෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඒක ගොඩක් හොඳ දෙයක් කියලා. ඒ notifications ගමතන්කට එනවට වඩා ඒ වගේම විශේෂයෙන් මේකේ calendar එකක් සහ calculator එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් smart watch වල අපිට මේ දෙක විශේෂයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට වෙන මේ විදිහේ පුංචි ගේම් එකකුත් බලා ගන්න පුළුවන්. ඊළඟට settings වලට ගියොත් අපිට මේ settings වලින්ම date එක සහ time එක හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් අනිත් ස්මාර්ට් වොච් වල අපිට date එක සහ time එක හදාගන්න පුළුවන් වෙන්නේ ඒ watch එකට අදාළ application එකෙන්. ඒ වගේම පොඩක් පහට swipe කරාට පස්සේ අපි අර කලින් කතා කරපු action button එක එබෝට පස්සේ වෙන්න ඕනේ action එක select කරන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනදී. ඉතින් මෙතනදී basically මේ watch එකේ ඕනම දෙයක් වෙන්න හදාගන්න පුළුවන් වෙනවා මේ action button එක click කරලා. ඊළඟට මෙතනදී screen saver එක on off කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක always on display එකක් විදිහට තමයි වැඩ කරන්නේ. කොහොමද මේ watch එකට OLED panel එකක් නෙමෙයි තියෙන නිසා මේ always on display එක on කරලා තිබ්බොත් watch එකේ තියෙන battery එක ඉක්මනට drain වෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් විදිහට මේ watch එකට password එකක් දාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අතන අපිට මේ S100 කියන මෙන්න මේ ස්මාර්ට් වොච් එකේ විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වොච් එක ගැන වට හොඳ අයිඩියාවක් මේ වීඩියෝ එකෙන් එන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න ටෙක්නොසොට් channel එක subscribe කරලා තියාගන්න.